මරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න. comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතාවේ සිද්ධ වෙන තවත් සිද්ධියක් ගැන කියන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේ වෙනකොට දිනෙත් මිනෝයි හංසනයි දෙන්න ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා කියලා. ඇත්තටම ඉතින් දෙන්නටම දෙන්න දන්නවා තම තමන් ආදරය කරනවා කියලා. ඒක නිසා ඉතින් දිනෙත් මිනුත් මේ වෙනකොට ඒක පිළි අරගෙන තියෙනවා. ඒක නිසා තමයි හංසනා එක්ක මේ විදියට කතා බහ කරන්නේ. කොහොම වුණත් ඉතින් මේ දෙන්නට ඔන්න තවත් එක්කෙනෙක් එකතු වෙන්න හදන්නේ. ඒ තමයි දුලන කියන්නේ ඉතින් රට ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ හංසනා එදා හොටෙල් එකේදී වෙඩින් එකේදී දැකපු දවසේ ඉඳලම දුලන හංසනාට ආදරය කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් දුලන දන්නේ නැහැ මේ වෙනකොටත් හංසනා දිනෙත්මින්ට ආදරය කරනවා කියලා. දිනෙත්මිනුත් හංසනට ආදරය කරන බව දුලන දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් මේ වෙනකොට දුලන හිතාගෙන ඉන්නේ හංසනාට එයා ආදරය කරන බව හංසනා දන්නවා කියලා. කොහොම වුණත් ඉතින් දුලන තවමත් හංසනාට ඒ බව කිව්වේ නැහැ. ඉතින් ඒක කියන්න ඕනකම නිසා තමයි දුලන හංසනාගේ ගෙදර අයට කෑමකට ආරාධනා කරන්නේ. ඒකත් එළියේදී තමයි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසා එදාට යාට ප්‍රසන්ට් එකක් දෙන්න ඕන කියලා දුලන දිනෙත්මින් එක්ක ප්‍රසන්ට් එකක් ගන්න යනවනේ. ඇත්තටම ඉතින් මේ ප්‍රසන්ට් එක තෝරන්නේ මේ අපේ හංසනාගේ ආදරය කරන දිනෙත්මින්ම තමයි. හැබැයි ඉතින් දිනෙත්මින් දන්නේ නැහැනේ දුලන මේක ගෙනihin දෙන්නේ හංසනාට කියලා. ඉතින් කොහොම වුණත් ඔන්න ඔය වෙලාවේදී හංසනාට කොහොම හරි දුලන මේ තෑග්ග දෙනවා. ඒ දුන්නට පස්සේ ඔෆිස් එකේදී තමයි දකින්නේ දිනෙත්මින් හංසනාව ගාව මේ තෑග්ග තියෙනවා. ඇත්තටම ඉතින් දිනෙත්මින්ට තමන් දුලනට තෝරලා දීපු ඒ ප්‍රසන්ට් එක අඳුරගන්න බැරි වෙන්නේ නැහැ. ඒක නිසාම හංසනාට මේක කොහෙන්ද ආවේ කියන එක දිනෙත්මින්ට ප්‍රශ්නයක්. ඒක නිසා ඔන්න ඉතින් අනිවාර්යයෙන්ම දිනෙත්මින් හංසනාගෙන් මේ ගැන අහවි. ඒ අහනකොට තමයි දැනගන්නේ දුලන මේක දුන්න කියලා. ඇත්තටම ඉතින් මේ වෙලාවේදී දිනෙත්මින් දැනගන්නවා එහෙනම් දුලනත් ආදරය කරන්නේ හංසනාට කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේක දැනගත්තට පස්සේ දුලන හංසනාට ආදරය කරනවා කියලා දිනෙත්මින්ගේ හිතේ මොන වගේ දෙයක් ඇති වේවිද? ඇත්තටම දුලනට හංසනාව දෙන මට්ටමක නම් කොහෙත්ම දැන් දිනෙත්මින් නැහැ. ඉතින් ඒක නිසා මොන වගේ තත්ත්වයක් උදා වේවිද කියලා ඒ ගැන විස්තර දැනගන්න රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.